මිනිස්සුන්ට පුළුවන් උදේ පාන්දර නැගිටපු ගමන් ගෙදර බොහොම අඩුයි. නැගිටපු ගමන් පුළුවන් තථාගතයන් වහන්සේට බොහොම පුංචි වීදුරුවක් අරගෙන වහන්සේට ඇල්වතුර ටිකක් පූජා කරමු. පින් සිද්ධ වෙනවනේ පින්නතුනි. පින් සිද්ධ වෙන්නේ නැත්නම් පින් සිද්ධ වෙනවා. උදේ පාන්දර වතුර වීදුරු අරගෙන බුදුහාමුදුරුවන්ට පූජා කරලා අත් දෙක නළලට ගන්නකොට ඇතිවෙන හැඟීම මගේ බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරා. මේ ලෝකේ පෞද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා මගේ තථාගත බුදුරජාණන් වහන්සේ. උදේ පාන්දර තථාගතයන් වහන්සේට පැන් ටික පූජා කරන ගෙදරක කලකෝලහල ඇති වෙන්න වෙලාවක් නැහැ. මේවා අපේ තාත්තලා කරන්න ඕන වැඩ. එතකොට තමයි දරුවෝ ඒවා බලන්නේ. එතකොට තමයි මේ ගෙදර පවුලේ තෘප්තිය රඳා පවතින්නේ. ඕක හෙට ඉඳන් කරන්න. ඕක කරන්න පුළුවන්. ඕක බැරිකමද පින්නතුනි නොකරනකම. ඔකට විනාඩියක්වත් යන්නේ නැහැ. හැබැයි ආනිසංසය බොහොම ඉහළයි.